Needle Roots YouTube නාලිකාවට අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ පීටර් පෑන් කොලර් එකක් සහිත පෆ් ස්ලීව් එකක් යොදපු වාටියට ෆ්‍රිල් එකක් අල්ලලා තියෙන චූටි දියණියකට සුදුසු මේ ලස්සනම ඩොට් ෆ්‍රොක් එක මසා ගන්න ආකාරය. අපි දැන් මුලින්ම බලමු මේ සඳහා අවශ්‍ය මිමි මොනවද කියලා. අපිට අවශ්‍ය වෙනවා උරහිස මිම්ම, කරවට මිම්ම, පපුව වට මිම්ම, ඉන වට මිම්ම, උකුල වට මිම්ම, ඉන දක්වා උස, සම්පූර්ණ උස, අත උස සහ අත වට මිම්ම කියන මිමි ටික දැන් අපි ගණනය කිරීම බලමු. අපි උරහිස මිම්ම දෙකට බෙදා ගන්න ඕන. කර ගැඹුර ගන්න කර වට මිම්ම හතරට බෙදලා කර පළල කියන්නේ කර ගැඹුරින් අඟල් භාගයක් අඩු කළාගය. රැඟල් උස කියන්නේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කළාගය. රැඟල් පළල කියන්නේ පපුව වට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කළාගය. ඉන වට මිම්මත් හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරගන්න. උකුල වට මිම්මත් හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරගන්න. ඊළඟට ගවුමේ සම්පූර්ණ උස ගනිද්දී අපි ෆ්‍රිල් කොටසක් මේ සඳහා ඒ කියන්නේ රැලි කොටසක් අල්ල ගන්නවා. ඒ රැලි කොටසේ උස අඩු කරපු අගේ තමයි ගවුමේ සම්පූර්ණ උස කියලා ගන්න. ඒ කියන්නේ ගවුම අඟල් 30ක් උසයි නම් ෆ්‍රිල් කොටස අඟල් 4ක් නම් ගන්න. අපි අඟල් 26ක් කියලා තමයි සම්පූර්ණ උස ගන්නෙ. දැන් අද මේක ඇඳ ගන්න මම යොදාගන්නේ ඩිමයි පේප් එකක්. ඔයාට මැනිලා පේප් එකක්, බ්‍රවුන් පේප් එකක් වගේ කොලයකුත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපි මුලින්ම මේ විදිහට ඉහළින් අඟල් 1/2ක් විතර ඉතුරු කරලා මේ වගේ තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. අපි උස මිමි ලකුණු කරන්නේ මේ තිරස් රේඛාවේ ඉඳලා පහළට. මුලින්ම අපි උරහිස රේඛාව ඇඳ ගන්න උරහිස බෑවුම ලකුණු කර ගන්නවා. උරහිස මිම්ම 10ට බෙදලා ආසන්න අගයකට ගත්තාගේ තමයි මම මේ විදිහට ලකුණු කරලා තිරස් රේඛාවක් ඇඳගන්නේ. ඊළඟට මම කර ගැඹුර ගන්නවා. මූලික කර ගැඹුර කියන්නේ කර වට මිම්ම හතරට බෙදලා ගත්තාගය. ඊළඟට රැඟල් උස ගන්නවා. රැඟල් උස කියන්නේ උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරපු අගයත් මම මේ විදිහට ලකුණු කරලා තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට මම ඉන දක්වා උසත් මේ විදිහට ලකුණු කර ගන්නවා. අපේ සාමාන්‍යයෙන් ඉන දක්වා උස කියන්නේ උරහිස උසමයි. පොඩි අයගේ ගවුමකදී අපි කඳ උස අඟලක් අඟල් 1/2ක් අඩු කර ගන්නවා. මම අඟලක් අඩු කරලා අඟල් 11ක් තමයි මේ විදිහට ලකුණු කරලා තිරස් රේඛාවක් ඇඳගන්නේ. ඊළඟට මම උකුල රේඛාව ඇඳ ගන්නවා. මම මේ විදිහට අඟල් 4ක් තමයි ඉනේ ඉඳලා ඉදිරියට තියලා උකුල රේඛාව ඇඳගන්නේ. මේ විදිහට උකුල රේඛාවක් තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. දැන් අපි සම්පූර්ණ උස ගමු. මම අඟල් 30ක් තමයි සම්පූර්ණ උස ගන්න ඉන්නේ. එතකොට ෆ්‍රිල් එක විදිහට අඟල් 4ක් අතහැරලා අඟල් 26ක් මේ විදිහට ඉහළ රේඛාවේ ඉඳලා ලකුණු කර ගන්නවා. ඊළඟට මම මේ විදිහට තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. උස අවසන් රේඛාව විදිහට. ඊළඟට මම පළල මිමි ලකුණු කර ගන්නවා. කර පළල විදිහට ගන්නේ කර ගැඹුරෙන් අඟල් භාගයක් අඩු කළාගේ මම ඉහළම රේඛාව දිගේ ලකුණු කරලා මම මේ විදිහට මූලික කර ඇඳ ගන්නවා. ඊළඟට මම උරහිස රේඛාව දිගේ ඉදිරියට උරහිස මිම්ම දෙකට බෙදලා ගත්තාගය මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊළඟට මේ ලක්ෂ දෙක මේ විදිහට යා කර ගන්නවා. ඊළඟට රැඟල් උස රේඛාව දිගේ ඉදිරියට උරහිස මිම්ම දෙකට බෙදලා ගත්ත අගයත් පපුව වට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ගත්ත අගයත් මේ විදිහට ලකුණු කරගන්නවා. ඉස්සෙල්ලාම උරහිස මිම්ම දෙකට බෙදලා ගත්ත අගය ලකුණු කරගන්නවා. ඊළඟට පපුව වට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරලා ගත්ත අගය මේ විදිහට ලකුණු කරගන්නවා. ඊළඟට උරහිස මිම්ම දෙකට බෙදලා ගත්ත අගය ලකුණු කර ලක්ෂ දෙක මේ විදිහට කලින් ලක්ෂයත් එක්ක යා කරගන්නවා. ඊළඟට අපි මේ කොටසේ මැදාගේ හොයා ගන්නවා. මේ විදිහට ටේප් එක තියලා දෙකට නමලා මධ්‍ය ලක්ෂ්‍ය හොයාගෙන එතන ඉඳලා ඇතුළට අඟල් කාලක් ගන්නවා. පොඩි දරුවෙක් ඉඳන් අපි අඟල් කාලක් තමයි ඇතුළට ගන්නෙ. ඊළඟට මේ අඟල් කාල හරහා යන්න මේ විදිහට රැඟල් උස රේඛාව දක්වා හැඩ රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව දිගේ ඉහළට අඟල් දෙකක් ලකුණු කරගෙන ඒ අඟල් දෙක ලක්ෂයත් මේ කලින් ඇඳගත් පපුව වට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරපු ලක්ෂයත් මේ විදිහට යා කර ගන්නවා. කර්ව් රේඛාවක් ඇඳලා අපි කිහිලි කට හැඩය ඇඳ ගන්නවා. ඊළඟට අපි ඉන රේඛාව දිගේ ඉදිරියට ඉනවට මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරපු වගේ මේ විදිහට ලකුණු කරගෙන
රැඟල් පළල ලකුණු කරගත්ත ලක්ෂයයි මේ ලක්ෂයයි මේ විදිහට යා කර ගන්නවා. ඊළඟට උකුල රේඛාව දිගේ උකුල වටමින්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කරපු වගේ මම මේ විදිහට ලකුණු කරගෙන මේ විදිහට කර්ව් ෂේප් එකක් විදිහට යා කර ගන්නවා. ඊළඟට මේ දුරම මම උස අවසන් රේඛාව දිගේ ඉදිරියටත් මේ විදිහට අරගෙන ලකුණු කර ගන්නවා. ඊළඟට අවශ්‍ය නම් මේ ලයින් හැඩයක් ගන්න මේ විදිහට අඟල් දෙකක් තුනක් වැඩි කරලා අපිට පුළුවන් මේ විදිහට ඉන දක්වා යා කර ගන්න. එහෙම නැත්නම් මේකෙදි අපි රැලි සායක් ගන්න හින්දා මේ විදිහට බේසික් කොටසම ගත්තත් ප්‍රමාණවත් වෙනවා. මම මේ විදිහට ඒ ලයින් එකත් පොඩ්ඩක් ඇඳලා පෙන්නන්නම්. ඒ ලයින් විදිහට ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට ඇඳලා අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා මේ විදිහට මේ කොටසේ මැද දක්වා මේ විදිහට හිප් කර්ව් රූල තියලා යා කර ගන්නවා. ඊළඟට අපි පිටුපස පළුව අඳිමු. මේ විදිහට කර ළඟින් සහ කිහිලි කට පටන් ගන්න තැනින් අඟල් භාගය බැගින් ඉහළට ලකුණු කරලා මේ විදිහට යා කර ගන්නවා අපි. ඊළඟට කිහිලි කට පැත්තෙන් මේ සිරස් රේඛාව ඉහළට අපි දැන් ඇඳගත් රේඛාව දක්වා යා කර ගන්නවා. මේ විදිහට තමයි පිටුපස කිහිලි කට තියෙන්නේ. ඊළඟට කර ළඟිනුත් මේ විදිහට සිරස් යා කරගෙන අපි කර හැඩ ඇඳ ගන්න අඟල් 3 කාලක් අඟලක් විතර මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊළඟට අපි මේ විදිහට තිරස් රේඛාවක් ඇඳලා මේ කොටස තුල පිටුපස කර හැඩය මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට අපි මේක කපා ගමු. අපි පිටුපස පළුව තමයි කපා ගන්නෙ. මේ විදිහට පිටුපස උරහිස පිටුපස කිහිලි කට සහ මේ විදිහට අපි කපා ගන්නවා. මේ පහළදී අවශ්‍ය නම් ඔයාට මේ විදිහට මම මේ දැන් කපාගෙන යන විදිහට බේසික් බ්ලොක් එකම කපා ගන්නත් පුළුවන්. අපි රැලි සායක් පාවිච්චි කරන හින්දා මේ බේසික් බ්ලොක් එකම තියාගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ විදිහට කපලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලයින් ෂේප් එකත් කපලා ගන්න පුළුවන් ඔයාට. මම මේ ලයින් ෂේප් එකම කපලා ගන්නවා. ඊළඟට අපි මේ මාක් කරගත්ත කොටසත් කලින් අපි හැඩ කරලා ඇඳගත්ත කොටසත් මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. කඳ කොටසේ මේ විදිහට අඟල් භාගයක් ඉහළට ඔසව ගන්න. ඔයා කඳ කොටස වෙන් කරගත්තට පස්සෙත් මේක කරගත්තට කමක් නැහැ. මම කලින් කරගන්නවා. මේ විදිහට කඳ කොටසේ ඉන ළඟින් ඉහළට අඟල් භාගයක් ඔසවලා මේ වගේ මැදට හැඩ කරලා ඇඳ ගන්නවා. ඊළඟට අපි මේක කපා ගමු. දැන් අද අපි ගන්න රෙදි වර්ගය බලමු. මම ලේස් කොටන් රෙද්ද තමයි අරන් තියෙන්නේ. මේ විදිහට printed රෙද්දෙන් යාරයකුත් මේ වගේ සුදු පාට රෙද්දෙන් යාර 3 කාලකුත් විදිහට තමයි මම මේක මසා ගන්න අරගෙන තියෙන්නේ. මුලින්ම මම මේ විදිහට රෙද්ද ෂිප් එකක් අල්ලගන්න හින්දා බලවාටිය උඩ බලවාටිය තියාගෙන තියෙනවා. පිටුපස පළුව තමයි අපි මුලින්ම කපා ගන්නෙ. ලොකු කොටස් තමයි ඉස්සෙල්ලම කපා ගන්නෙ සාය කොටස. ඊළඟට මේ විදිහට ඉදිරියෙන් ඉඩ තියලා බලවාටිය පැත්තෙන් මම මේ විදිහට ඈත් කරලා තියා ගන්නවා. ඔයාට මේ සාය කොටස ඉන වගේ එක ගුණයක් තියාගත්තොත් ප්‍රමාණවත්. ඊළඟට මම මේ විදිහට බලවාටිය දක්වා ඉන සහ පහළ රේඛා මේ විදිහට යා කර ගන්නවා. ඊළඟට මම අඟල් භාගයක් මෙහුම් වාසි තියලා මේ විදිහට වටේට කපා ගන්නවා. මෙච්චර ඉදිරියට ඉඳ තියාගත්තොත් ලස්සනයි ගවුම. එහෙම මදි නම් ඔයාට තව ටිකක් අඩු කරලා ඉදිරියට තියාගත්ත ඉඩ ප්‍රමාණය අඩු කරලා තියාගන්නත් පුළුවන්. මේ ඉන වගේ දෙගුණයක් මේ රෙදි කොටස තිබ්බොත් ප්‍රමාණවත්. මේක තමයි දැන් අපේ පිටුපස කොටස. දැන් අපි මේ විදිහට බ්ලොක් එක ගලවලා අරන් ඊළඟට ඉදිරිපස කොටස කපා ගමු. ඉදිරිපස කොටස කපා ගනිද්දී අපි ගන්නෙ නැම්මකට. මේ විදිහට නැම්ම අපේ පැත්තට වෙන්න තියලා මේ විදිහට කලින් වගේම ඉඩ තියලා අනිත් පැත්තට කරලා මේ විදිහට පින් කර ගන්නවා. පින් කරගෙන අපි මේ විදිහට කලින් වගේම නැම්ම පැත්තට මේ කොටස් දෙක යා කර ගන්නවා. ඊළඟට අඟල් භාගය ගානේ මැහුම් වාසි තියලා අපි මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපි කඳ කොටස කපා ගමු. පිටුපස කඳ කොටස තමයි අපි මුලින්ම කපා ගන්න. මේ විදිහට ෂිප් එක අල්ලන්න අවශ්‍ය හින්දා ඕපන් කොටස් දෙකක් වෙන්න බලවාටිය උඩ බලවාටිය තියාගෙන තමයි මම මේ විදිහට නවාගෙන තියෙන්නේ. ඊළඟට අපි අඟල් භාගයක් මේ විදිහට ලකුණු කර ගන්නවා. ලකුණු කරගෙන මේ වගේ සිරස් රේඛාවක් ඇඳ ගන්නවා.
අපි ඊළඟට බ්ලොක් එක තියාගන්න මේ සිරස් රේඛාවට වටෙන් මැහුම් වාසි තියන්න ඉඩ තියලා මේ විදිහට සෙන්ටර් ලයින් එක මේ ඇඳගත්ත සිරස් රේඛාවට තියලා අපි මේ විදිහට පින් කරගන්නවා. පින් කරගෙන අඟල් භාගයක් මැහුම් වාසි තියෙන්න අපි මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපි ඉදිරිපස කොටස කපා ගමු. ඉදිරිපස කඳ කොටස මේ විදිහට අපි නැම්මකට තමා තියාගන්නේ. මුලින්ම අපි මේකේ අපේ ඉදිරිපස කර මේ විදිහට කපා ගන්නවා. උර හිසත් කපා ගන්නවා. ඒ වගේම කිහිලි කටත් කපා ගන්නවා. ඊළඟට නැම්මක් එන විදිහට මේ විදිහට රෙදි කොටස සකස් කරලා අපි සෙන්ටර් ලයින් එක නැම්මට තියාගන්නවා. මේ විදිහට තියාගෙන පින් කරගන්නවා. පින් කරගෙන අඟල් භාගයක් මැහුම් වාසි තියෙන්න අපි මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපි අත කොටස කපා ගමු. ඒ සඳහා අපි මේ විදිහට රෙදි කොටස් දෙකක් එක මත එක තියලා තව සැරයක් මේ ආකාරයට නවාගෙන තියෙනවා. ඊළඟට අපි ඉහළින් මේ වගේ අඟල් දෙකක් වගේ ඉතුරු කරලා මේ විදිහට අපි ලකුණු කරගන්නවා. ඊළඟට අපි ක්‍රවුන් උස ලකුණු කරගන්නවා. ක්‍රවුන් උස කියන්නේ බබාගේ උරහිස මිම්ම හතරට බෙදලා අඟල් භාගයක් එකතු කළ අගය. ඊළඟට අපි මේ විදිහට ඉහළින් ලකුණු කරගත්ත ලක්ෂ්‍ය හරහා අපිට මිමි ඇඳ ගන්න ලේසි වෙන්න මේ වගේ තිරස් රේඛාවක් ඇඳ ගන්නවා. ඊළඟට අපි ක්‍රවුන් උස අරගෙන ඒ ලක්ෂ්‍යයත් ලකුණු කරලා එතකොට ක්‍රවුන් රේඛාව ඇඳ ගන්නවා මේ විදිහට. ඊළඟට අපි මේ ඉහළ රේඛාව ඉඳලා පහළට අතේ සම්පූර්ණ උසත් ලකුණු කරලා අපි ඒ රේඛාවත් ඇඳ ගන්නවා. ඊළඟට කරන්නේ මේ ක්‍රවුන් රේඛාව දිගේ ඉදිරියට උරහිස මිම්ම දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා අගේ මේ විදිහට ලකුණු කරගෙන මේ ලක්ෂ දෙක මේ විදිහට රූල තියලා යා කරගන්නවා. ඊළඟට අපි මේ කොටස හතරට බෙදා ගන්න ඕන. මේ විදිහට ටේප් එක තියලා එක වාරයක් නවලා මේ විදිහට මැද ලක්ෂ්‍යය හොයා ගන්නවා. ඊළඟට මෙහෙම තව වාරයක් නවලා මේ කොටසේ මැද ලක්ෂ්‍යය හොයා ගන්නවා. ඊළඟට පළවෙනි කොටසේ මැද ලක්ෂ්‍යයත් මේ විදිහට ටේප් එක නවලා හොයා ගන්නවා. ඊළඟට මේ පළවෙනි ලක්ෂ්‍යයේ ඉඳලා ඉහළට අඟල් භාගයක් ලකුණු කරනවා. තුන්වෙනි ලක්ෂ්‍යයේ ඉඳලා පහළට අඟල් භාගයක් ලකුණු කරලා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. ඊළඟට මේ අවසන් රේඛාව දිගේ ක්‍රවුන් උස රේඛාවේ ලකුණු කරාගෙන අඟල් කාලක් විතර අඩු කරලා මේ රේඛාවේ ලකුණු කර ගන්නවා. ඊළඟට මෙහෙම ඉහළටත් අඟලක් අඟල් එකමාරක් විදිහට ඉහළ ලක්ෂ්‍යයේ ඉඳලා ඔසවලා මේ වගේ මධ්‍ය ලක්ෂ්‍ය දක්වා මේ විදිහට හැඩ කරලා ඇඳ ගන්නවා. ඊළඟට දැන් අපි මේ අත කපා ගමු. මුලින්ම අපි මේ විදිහට පහළ මැහුම් වාසිය මේ විදිහට නවා ගන්නවා. මේ විදිහට නවාගෙන අපි අඟල් භාගයක් තියලා මේ විදිහට කපනවා. අපි මේ විදිහට නවා ගන්න මේ හැඩය ගන්න. ඊළඟට අඟල් භාගයක් මැහුම් වාසි තියලා අපි මේ විදිහට කපා ගන්නවා. ඊළඟට අපි අතේ මැදත් කට් මාක් එකක් දාගන්න. ඉහළම මැද ලක්ෂ්‍යයේත් කට් මාක් එකක් දාගන්න. ඊළඟට දැන් අපි මුලින්ම උරහිස් මූට්ටු කරගමු. මේ විදිහට තියලා උරහිස් හොඳ පිට තියලා උරහිස් දෙක මූට්ටු කරගන්න. ඊළඟට සාය කොටස පිටුපස පළුවේ සාය කොටස මූට්ටු කරගන්නවා. මේ විදිහට ඉන පැත්තෙන් බුරුල් නූලක් මසා ගන්නවා අපි. කොටස් දෙකේම ඉන පැත්තෙන් බුරුල් නූලක් මසාගෙන මේ විදිහට ගැදර් කරගන්න. ඊළඟට මේ වගේ අපි මේ කොටස් සේරම ගැදර් කරගෙන තියෙනවා ඉදිරිපස කොටසේ සහ පිටුපස කොටසේ. ඊළඟට අපි පිටුපස කඳ කොටස මේ විදිහට අරගෙන අපේ රෙදි කොටස සාය කොටස මේ විදිහට තියලා
අපි මසා ගන්නවා. මේ විදිහට රැලි කොටස් සකස් කරගන්න ගමන් අපි මේ කොටස මසා ගන්නවා. මේ විදිහට මසා ගත්තට පස්සේ ඔයාලට මේ කොටස ඕවර්ලොක් කරගන්න පුළුවන්. මේ වගේ පිටුපස කොටස් දෙකටම සාය කොටස් දෙක අල්ල ගන්න. ඊළඟට අපි ෂිප් එක මහගමු. අපි මේ අඟල් භාගයක් ලකුණු කරගත්ත රේඛාව හොඳ පිට පැත්තට මේ විදිහට මම ට්‍රේස් කරගෙන තියෙනවා. මැකෙන ටේලරින් චෝක් එක පාවිච්චි කරලා මේ විදිහට ලකුණු කරගත්තට පස්සේ කියන්නේ අඟල් භාගය හොඳ පිට පැත්තට ඔයා ට්‍රේස් කරගන්න. ඊළඟට ෂිප් එක අරගෙන අපි ෂිප් එකේ ඉහළම මහෙන්න ඕන ලක්ෂ්‍යය මේ විදිහට ෂිප් එක මත ලකුණු කරගෙන ඊළඟට ෂිප් එක තියලා බලලා මේ විදිහට මූට්ටු වෙන තැනත් ලකුණු කරගෙන අවසානයේ මසා ගන්න ඕන තැනත් අපි මේ විදිහට ලකුණු කරගන්නවා. අද එක one side foot එකක් පාවිච්චි කරලා තමයි මම මේ invisible ෂිප් එක මසා ගන්න යන්නේ. ඊළඟට කඳ කොටස මේ විදිහට තියාගන්න. අරගෙන ඒ කියන්නේ හොඳ පිට හරවලා තියාගන්න. ඊළඟට ෂිප් එක අරගෙන මේ විදිහට ෂිප් එක ඕපන් කරගන්න. ඕපන් කරගෙන මේ ෂිප් එක හොඳ පිට මේ අනිත් පැත්ත හරවලා ඒ කියන්නේ හොඳ පිට නෙමෙයි අනිත් පැත්ත හරවලා මේ විදිහට ෂිප් එකේ මේ පැත්ත කොටස අරගෙන රෙද්දේ මේ පැත්ත කොටසෙන් තියාගන්න තමයි ඕන. ඒ කියන්නේ පිටතට පේන පැත්ත නෙවෙයි අනිත් පැත්ත තමයි මේ විදිහට අපි තියාගන්නේ. මේ විදිහට අරගෙන අපි උඩින් මාක් කරගත්ත ලක්ෂ්‍ය අපි රෙදි කොටසෙත් අඟල් භාගයක් පහත් කරලා මාක් කරගෙන තියෙනවා. ඒ කොටස උඩ අපි ෂිප් එකේ ඉහළ මාක් කරගත්ත කොටස මේ විදිහට තියලා අපි පින් කර ගන්නවා. මේ විදිහට හරියට රේඛාව දිගේ මැස්ම යන විදිහට එන ආකාරයට ඔයා මේක තියලා පින් කර ගන්න. අපි මේ විදිහට අවසානයේට මසාගත යුතු ලක්ෂ්‍ය දක්වාම පින් කරගන්නවා. පින් කරගෙන ඉවර වෙලා මේ විදිහට one side foot එක මේ විදිහට හේතු වෙන විදිහට සකස් කරගෙන අපි මේක මසා ගන්නවා. අර ෂිප් කොටස පොඩ්ඩක් ඈත් කරලා මේ විදිහට මං කරන විදිහට පොඩ්ඩක් ඈත් කරලා ලයින් එක දිගේම මැස්ම යන විදිහට මේක මසා ගන්න. නැත්නම් ෂිප් එක පේනවා. ඒ හින්දා මේ විදිහට ඇතුළට වගේ වෙන්න මසා ගන්න. ඊළඟට රෙද්ද ෂිප් එක මේ විදිහට වහලා ඔයාලට පුළුවන් අනිත් පැත්තේ රෙදි කොටස මේ විදිහට තියලා බලන්න ෂිප් එක මොන විදිහටද තියෙන්නේ කියලා. මේ විදිහට නැවිලා ෂිප් එක වහපුවම තියෙන්න ඕන මේ ආකාරයට තියාගෙන ඔයා ෂිප් එක ඇරලා මේ විදිහටම මේ විදිහට දිග හැරලා අල්ල ගන්න. එතකොට වරදින්න නැතුව ඔයාට මේක මසා ගන්න පුළුවන්. ඊළඟට මෙහෙම දිග හැරලා ඔයාට පුළුවන් පින් කර ගන්න. ඊළඟට මම අද පාවිච්චි කරන්නේ මේක පැත්තකට තියෙන ෆුට් එක විතරනේ. නැත්තම් ඔයාට අනිත් පැත්තට ෆුට් එක දැම්මොත් ඉහළ ඉඳලා පහළට මේ කොටස මසාගෙන එන්න පුළුවන්. මම මේ ෆුට් එකම පාවිච්චි කරන හින්දා රෙද්ද අනිත් පැත්ත හරවලා මේ විදිහට පහළ ඉඳලා ඉහළට තමයි දැන් මසාගෙන එන්නේ. කලින් වගේම අර ලයින් එක දිගේ එන්න මේ විදිහට ෂිප් එක පොඩ්ඩක් ඈත් කරලා මේක මසාගෙන එන්න. මේ වගේ අතුල් පැත්තට වගේ එන්න තමයි මසා ගන්න ඕන. එතකොට එළියට පේන්නේ නැති වෙන්න මැහෙනවා. මේ වගේ මසා ගත්තට පස්සේ ඔයා ෂිප් එක වහලා බලන්න මේ විදිහට හරවලා නූල් කොටස් කපලා අයින් කරලා වැඩි නූල් කොටස් මේ විදිහට ෂිප් එක වහ ගන්න. එතකොට මේ ගානටම ෂිප් එක තියෙනවා. ඊළඟට අපි කරන්න ඕන මේකේ පහළ කොටස ක්ලෝස් කරගන්න එක. ඒ සඳහා මේ විදිහට රෙද්ද නවලා මේ විදිහට ෂිප් කොටස ඉහළට ගන්න. ඇතුල් පැත්තට යන්නේ නැති වෙන්න. ඊළඟට මේ විදිහට රෙද්ද හරවලා අපේ one side foot එකම තියෙද්දි රෙද්ද හරවලා මේ විදිහට අපි මසාගත්ත කොටසේ අවසානයේට මසාගත්ත තැන ඉඳලා අඟල් භාගයක් අඟලක් විතර ඉහළින් තියෙන තැන ඉඳලා මේ විදිහට පටන්ගෙන මේ විදිහට හේතු කරලා ෆුට් එක තියලා
මසාගෙන එන්න අඟල් භාගයක්. ඒ කියන්නේ අපි මසාගෙන අවසන් කරපු ලක්ෂයට වඩා ටිකක් ඉහළින් පටන් ගන්න ඕනේ මේක මසා ගන්න. මේ විදිහට මේ මැද කොටස ඒ කියන්නේ බලවාටි දෙක තිබ්බ පැත්ත මේ විදිහට මූට්ටු කරගන්න. එතකොට මේ ආකාරයට තමයි අපිට පිටුපස පේන්න තියෙන්නේ. දැන් ඊළඟට අපි කොලර් එක කපා ගමු. මේ විදිහට මම මේ නවන ආකාරයට ඔයා රෙදි කොටස් දෙක මේ විදිහට කඳ කොටස නවා ගන්න. ඊළඟට කොලර් එක අපි සුදු පාට රෙදි කොටසෙන් තමයි කපා ගන්න. මේ විදිහට කොලර් එකට ඇති ප්‍රමාණයක් මේ විදිහට නැම්මට එන විදිහට ඔයා සුදු පාට කොටස රෙදි කොටසක් මේ විදිහට නවා ගන්න. ඊළඟට මේ විදිහට අපි නවාගත්ත කඳ කොටස කර කොටස මේ විදිහට මම මේ තියන ආකාරයට ඔයා තියාගන්න. මේ පැත්තෙන් අඟල් භාගයක් මැහුම් වාසි තියෙන්න ඉඩ තියලා තමයි අපි මේ විදිහට කොලර් එක තියාගන්නේ. මේ විදිහට නැම්ම පැත්තට තියෙන්න මේ ආකාරයට ඔයා මේක තියාගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේක පින් කරගන්න. මේ ආකාරයට සකස් කරලා පින් කරගන්න. නැම්ම ළඟට එනකන් අඟල් භාගයක් කොලර් කර කොටසේ ඉඳලා තියාගන්න මැහුම් වාසි සඳහා. ඊළඟට මේ ආකාරයට සකස් කරලා පින් කරගෙන ඔයාලට මේ කර හැඩය මම මේ කරන ආකාරයට ඇඳ ගන්න පුළුවන්. මේ විදිහට කර හැඩය ඇඳ ගන්න. මේ දෙපසිනුත් රෙදි කොටස තියෙන ප්‍රමාණයට මේ විදිහට ඇඳ ගන්න. කොලර් එක අඟල් 3ක් තමයි මම ගන්නෙ. අඟල් 3ක් විතර පහළට ඇඳගත්තාම ප්‍රමාණවත්. ඊළඟට එතකොට අපිට මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේ ආකාරයට ඇඳගත්තාම ඊළඟට අපි මේ කොටස පින් කරගන්නවා. ඊට පස්සේ අපි ටේප් එක තියලා අඟල් 3ක් මේ විදිහට තියෙන්න මේ රේඛාවල ඉඳලා මේ විදිහට ලකුණු කරගන්නවා තැන් කිහිපයකින්. මේ ආකාරයට ලකුණු කරගෙන අපි කොලර් හැඩය මේ විදිහට ඇඳ ගන්නවා. ඊළඟට මේ ඉදිරිපස මැහුම් වාසියේ ඉඳලා ඉදිරියට අඟල් භාගයක් ලකුණු කරගෙන මේ විදිහට කොලර් එක රවුන්ඩ් කරලා හැඩ කරලා ඇඳ ගන්නවා කොලර් එකේ මුල. ඊළඟට පිටුපස කොටසෙත් මේ විදිහට කර්ව් කරලා ඇඳ ගන්නවා. පිටුපස කොටසෙත් අඟල් භාගයක් විතර එහාට කරලා මේ විදිහට කර්ව් කරලා ඇඳ ගන්න. ඉදිරිපස පිටුපස මාක් කරලා තියාගන්න ඔයා. ඊළඟට මේ විදිහට මේ දෙපස්සට විතරක් මැහුම් වාසි තියෙන්න අඟල් භාගයේ ගානේ තියලා මේ කොලර් එක ගානටම මේ විදිහට කපා ගන්න. මේ වටේට මැහුම් වාසි තියා ගැනීමක් කරන්නේ නැහැ. කොලර් එක ගාන්නම කපා ගන්න. මැදත් නැහැ. මැහුම් වාසි තියන්නේ මේ විදිහට මම මේ කපන ආකාරයටම කපා ගන්න. ඔයාට ඊළඟට මේ වගේ කොටස් 4ක් අවශ්‍ය වෙනවා සකස් කරගන්න. ඊළඟට මේ විදිහට කොටස් දෙකකට ස්ටිෆ්නින් තියලා මම අලවගෙන තියෙනවා මේ විදිහට. ඒ කොටසේ හොඳ පිට මත මේ විදිහට මම අද රේන්ද කොටසක් පාවිච්චි කරනවා මේක තවත් ලස්සන කරගන්න. මේ විදිහට රේන්ද කොටස හොඳ පිට පැත්ත රේන්ද කොටසේ හොඳ පිට පැත්ත කොලර් එකේ හොඳ පිට පැත්තට තියෙන විදිහට මේ ආකාරයට වටේට තියාගෙන ඔයා රේන්ද කොටස මසා ගන්න මුලින්ම මේ මං කරන ආකාරයට වටේට රේන්ද කොටස අල්ලගෙන යන්න. හොඳ පිට පැත්තෙන් තමයි අපි මේක අල්ලගන්නේ. ඊළඟට මේ විදිහට තමයි තියෙන්නේ මසා ගත්තට පස්සේ ඊළඟට අනික් කොලර් කොටස අරන් මේ හොඳ පිට පැත්ත මත හොඳ පිට පැත්ත තියෙන ආකාරයට මේ විදිහට හරියට ඉදිරිපස එන්න මේ විදිහට පින් කරගන්න. පින් කරගෙන අපි මේ විදිහට අඟල් කාලක් වටේට තියෙන මේ විදිහට මසාගෙන යනවා. කර පැත්ත මසා ගන්න නැතුව වටේට මේ විදිහට මසා ගන්න. මේ විදිහට මසා ගත්තට පස්සේ අපි වටේට කට් මාක්ස් දාගන්නවා. මේ විදිහට කර්ව් ෂේප් එකක් හින්දා වටේටම අපි කට් මාක්ස් දාගන්නවා. කට් මාක්ස් දාගෙන මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. එතකොට එක පැත්තකට අපි ස්ටිෆ්නින් කොටසක් අල්ලවලා තියෙනවා. ඒ කොටස තමයි හොඳ පැත්ත උඩ පැත්ත වෙන්නේ. අනිත් පැත්ත තමයි පහළ පැත්ත. මේ විදිහට සකස් කරගෙන ඔයාට මේ කොලර් කොටස අයන් කරගන්න පුළුවන්. මේ වගේ කොටස් දෙකම කොලර් කොටස් දෙකම සකස් කරගන්න.
මේ වගේ ඉදිරිපස පිටුපස පොඩ්ඩක් කන පිට පැත්තෙන් මාක් කරලා තියාගන්න. මේ විදිහට තමයි තියෙන්නේ කොලර් කොටස් දෙක. ඊළඟට අපි මේ කර කොටස මේ ආකාරයට තියාගෙන මේ විදිහට මැහුම් වාසිය උරහිසේ මැහුම් වාසිය පිටිපස පළුව පැත්තට හරවගෙන අපි ඉදිරිපස පළුවේ මැදට එන්න මේ විදිහට කොලර් කොටස තියාගන්නවා. ඉදිරිපස කොටස පැත්තට තියාගන්න සැලකිලිමත් වෙන්න. ඊළඟට අපි මේ විදිහට වටේට පින් කර ගන්නවා. මේ ආකාරයේ කොලර් කොටස් දෙකම තියලා පින් කරගන්න. පින් කරගත්තට පස්සේ අපි මේක අඟල් භාගයන් මැහුම් වාසි තියාගත්තේ අඟල් භාගයේ මැහුම් වාසි තියෙන විදිහට මේ විදිහට මසා ගන්නවා. ඊළඟට මම මේ වගේ පයිපින් කොටසක් සකස් කරගෙන තියෙනවා. මේ විදිහට රෙදි කොටසක් අරගෙන දෙකට නවාගෙන අයන් කරගෙන තියෙන්නේ. ඊළඟට මම මේ හදාගත්ත කරේ හොඳ පිට පැත්තෙන් කොලර් එකේ ඉහළ හොඳ පිට පැත්තෙන් මේ විදිහට මේ පයිපින් කොටස තියලා මසා ගන්නවා. මේ විදිහට පයිපින් කොටස තියලා ඉස්සෙල්ලාම ඔයාලට හුරු නැත්තම් ඔයා මේ විදිහට පින් කරගන්න. නැත්තම් දිගටම මේක මසාගෙන යන්නත් පුළුවන් පයිපින් කොටස. මේ විදිහට ෂිප් එක පැත්තේ ඉඳලා පටන්ගෙන තියලා පින් කරලා මසාගෙන යන්න. ෂිප් එක ළඟට මේ පයිපින් එක තියද්දි ෂිප් එක දිග හැරලා මේ පයිපින් කොටස තියලා මේ විදිහට මසාගෙන එන්න. එතකොට හොඳට ෆිනිෂ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ෂිප් එක දිග හැරලා තමයි අපි පයිපින් කොටස තියලා මේ විදිහට අල්ලගෙන යන්නේ. ඊළඟට ඔයා මේ විදිහට එකවරක් නවලා තව වරක් නවලා මැහුම් වාසිය උඩට මේ විදිහට කොලර් කොටස එන විදිහට ඔයා මේ විදිහට තියලා මේම මසාගෙන යන්න. ඒක අපි කන පිට පැත්තේ තමයි මසාගන්නේ. එකවරක් නවලා තව වරක් නවලා මැහුම් වාසිය උඩ තියෙන ආකාරයට මේ විදිහට තියලා ඔයාට මසාගෙන යන්න පුළුවන් මේ කොලර් එක ඒ පයිපින් කොටස. ඔයාට හුරු ආකාරයට පයිපින් කොටසක් තියලා මේ කොටස මේ විදිහට මසා ගන්න. මම කළපු ආකාරයෙන්ම වෙන්න අවශ්‍ය නැහැ. පයිපින් කොටසකින් තමයි අපි මේ කොටස මේ විදිහට ෆිනිෂ් කරගන්නේ. ඊළඟට අපි අත කොටස සකස් කරගමු. මේ විදිහට අපි පහළිනුත් ගැදර් කරගන්නවා. අත වටේටත් ගැදර් කරගන්නවා. ඒ හින්දා මේ විදිහට රැලි කරගන්න අවශ්‍ය වෙන්න බුරුල් නූලක් මේ විදිහට පහළ පැත්තෙන් අතේ වාටිය පැත්තෙන් මසා ගන්නවා. ඒ වගේම අපි පෆ් ස්ලීව් එකක් නේ දාන්නේ. ඒ හින්දා ඉහළ පැත්තෙත් මේ විදිහට බුරුල් නූලක් මසා ගන්න ඕන. මේ විදිහට අත් දෙකේම මසා ගන්න. ඇදලා රැලි කරන්න පුළුවන් විදිහට බුරුල් නූලක් අපි මේ විදිහට මසා ගන්නවා. ඊළඟට අතේ ඉහළ පැත්තෙනුත් අපි ඒ විදිහටම බුරුල් නූලක් මසා ගන්නවා රැලි කරගන්න. මේ වගේ අත් දෙකේම මසා ගන්න. ඊළඟට මුලින්ම අතේ වාටිය පැත්ත මේ විදිහට ෂටල් එක පැත්තේ නූලෙන් ඇදලා ඔයා රැලි කරගන්න. ඒ කියන්නේ අපි අත ගත්ත උසේ අත වටමින්මට ප්‍රමාණව අඟල් භාගයක් විතර වැඩි වෙන්න ඒ කොටස තියාගන්න. ඊළඟට මම මේ විදිහට පයිපින් කොටසක් සකස් කරගෙන තියෙනවා. අඟල් දෙක පයිපින් කොටසක් දෙකට නවලා තමයි අයන් කරගෙන තමයි මම මේ කොටස සකස් කරගෙන තියෙන්නේ. මේක අපි කන පිට පැත්තට තියලා මේ විදිහට පයිපින් කොටස පින් කරගන්නවා. කන පිට පැත්තෙන් තමයි තියාගන්නේ. ඔයාට හුරු ආකාරයකට මේ පයිපින් කොටස මසා ගන්න. මේ විදිහට තියලා මම පින් කරගෙන තමයි අල්ලගන්නේ. ඔයා හුරු කෙනෙක් නම් පින් කරගන්න අවශ්‍ය නැහැ. මේක මේ රැලි කොටස් සකස් කරන ගමන් මේ විදිහට පයිපින් කොටස අල්ලගන්න. ඊළඟට මේ විදිහට පයිපින් කොටසේ වැඩි කොටස් කපලා ඉවත් කරන්න. ඉවත් කරලා මේ විදිහට හොඳ පිට පැත්තට නවලා ඔයා පයිපින් කොටස මේ විදිහට මසා ගන්න. මේ විදිහට අත් දෙකේම මසා ගන්න පුළුවන්. අවශ්‍ය නම් පින් කරලා මසා ගන්න. එහෙම නැත්නම් මේ විදිහට නවාගෙනම මසාගෙන ගන්න පුළුවන්.
මේ විදිහට ඔය අත් දෙකේම පයිපින් කොටස් දෙක මසා ගන්න. මසා ගත්තට පස්සේ අතේ ඉහළ පැත්තත් මේ විදිහට රැලි කරගන්න. දෙපැත්තෙන් ඇදලා මැදට රැලි වැඩි ප්‍රමාණයක් එන විදිහට මේ විදිහට අත සකස් කරගෙන අපේ කඳ කොටස අරගෙන මේ විදිහට උර හිසට අතේ හොඳ පිටපැත්තට ඇඳුමේ හොඳ පිටපැත්තට එන්න මේ විදිහට කට් මාක් එකක් දාගත්ත කොටස උර හිස මතට එන්න මේ විදිහට තියලා පින් කරගන්න. ඊළඟට රැලි කොටස් ඇඩ්ජස්ට් කරන ගමන් ඒ කියන්නේ අතේ මුදුනට වැඩි රැලි ප්‍රමාණයක් එන විදිහට හදාගන්න විදිහට තියලා පින් කරගෙන ඔයා මේ විදිහට අත් කොටස මසා ගන්න. මේ විදිහට අත් දෙකම මසාගෙන ඕවර්ලොක් කරගන්න. මේ ආකාරයට රැලි කොටස් සකස් කරන ගමන් තමයි අපි මේක මසා ගන්න ඕන. ඊළඟට මම මේ තියන්නේ අත් දෙකම අල්ලගෙන මම මේ විදිහට ඕවර්ලොක් කරගෙන තියෙනවා. ඊළඟට මම මේ විදිහට ඉදිරිපස කඳ කොටසට පටි කොටසක් අල්ල ගන්නවා. අඟල් 1.5ක් තියෙන මේ අඟල් 4ක පටි කොටසක් තමයි මම මේ විදිහට දෙකට නවලා අඟල් 2 ගානේ තියෙන මේ විදිහට තියාගෙන තියෙන්නේ. ඊළඟට මම මේක ඉදිරිපස කඳ කොටසට මේ ආකාරයට තියලා මම මේකට මසා ගන්නවා. කඳ කොටසට මසා ගන්නවා. අඟල් භාගයක් මහුම් වාසි තියෙන්න මම මේ කොටස මසා ගන්නවා. එතකොට අපිට පිටතට පේන්න තියෙන්නේ අඟල් 1.5ක පටි කොටසක්. ඒ ආකාරයට එන්න තමයි මම මේ අඟල් 4ක පටි කොටසක් අරගෙන මේ විදිහට දෙකට නවාගෙන තියෙන්නේ. එතකොට අඟල් භාගයක් මහුම් වාසියට ඉදිරි අඟල් 1.5 පටි කොටස විදිහට. ඉදිරිපස කඳ කොටසේ අවසානයේ තමයි මම මේක මේ අල්ලගන්නේ. මේ ආකාරයට තමයි අපි පටි කොටස මසා ගත්තට පස්සේ තියෙන්නේ. ඊළඟට මේ විදිහට හොඳ පිට හරවලා සාය කොටසත් අපි ගැද කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ රැලි කරගෙන තියෙන්නේ. කඳ කොටසෙත් මැද මේ විදිහට කට් මාක් එකක් දාගන්න නවලා. ඊළඟට මේ විදිහට කඳ කොටස අරගෙන අපි රැලි කරගත්ත කොටස මේ විදිහට කට් මාක් එක අපි දැන් තියාගත්ත කට් මාක් එකට එන ආකාරයට මේ විදිහට හරවලා තියාගන්න. මේ විදිහට ඔයාලට පුළුවන් පින් කරගන්න. ඊළඟට රැලි ටික ඇඩ්ජස්ට් කරලා ඔයාලට පුළුවන් මේ කොටස් දෙක පින් කරගන්න. ඊළඟට අපි මේ විදිහට පින් කරගත්තට පස්සේ අපි මේ අඟල් භාගයට මහුම් වාසිය තියන්න රැලි කොටස් සකස් කරන ගමන් මේ කඳ කොටස අපි මේකට මූට්ටු කරගන්නවා. ඊළඟට මේ කොටස අපිට පුළුවන් ඕවර්ලොක් කරගන්න. මම මේ විදිහට මහලා මේ ඕවර්ලොක් කරගෙන තමයි තියෙන්නේ. අපි අද පටි කොටසක් අපි මේ ගවුම සඳහා මසා ගන්නවා. ඒ සඳහා මම අඟල් 4ක් පළල තියෙන සහ මේ විදිහට අඟල් 25ක් දිග තියෙන පටි කොටස් දෙකක් කපාගෙන තියෙනවා. මේ ගවුමේ පටි කොටස සඳහා ඊළඟට මම මේ විදිහට හොඳ පිට තියෙන මේ විදිහට දෙකට නවාගෙන මේ නැම්ම පැත්තේ මේ පැත්තේ ඉඳලා මම මේ මසා ගන්න ආකාරයට ඔයා මසාගෙන එන්න. මේ විදිහට මසාගෙන අඟල් භාගයක් මහුම් වාසි තියෙන්න මේ විදිහට සම්පූර්ණයෙන් මසාගෙන අවසන් කරගන්න. ඊළඟට මේ ඉහළ කොටසෙන් ගුලි ගැහෙන එක වළක්ව ගන්න මේ විදිහට කොටස් කපලා ඉවත් කරගන්න අපි මේ පැත්තේ කපාගත්ත කොටස් වලින්. ඊළඟට අපි මේ විදිහට මේ ටූල් එකක් පාවිච්චි කරලා අර ක්ලෝස් කොටස පැත්තෙන් මේ විදිහට තියලා අපි මේ විදිහට පටි කොටස අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට මේ කොටසෙන්ම අපිට පුළුවනි මේකේ කොනත් හදා ගන්න. ඊළඟට මේ විදිහට අනිත් පැත්ත හරව ගත්තට පස්සේ අපි මේ පටි කොටස අයන් කර ගන්න ඕන. ඊළඟට අපි මේක සාය කොටසට මේ ආකාරයට තියලා අපි පින් කර ගන්නවා. ඊළඟට අපි අංශ මූට්ටු කරගන්න යන්නේ අත පැත්තෙන් මේ විදිහට අත තියා ගන්න. වැඩි කොටස් ඉවත් කරලා මේ විදිහට අත තියාගෙන අපිට පුළුවනි පින් කරගන්න. මෙහෙම පින් කරගනිද්දී මහුම් වාසි කොටස් පහළ පැත්තට හරව ගන්න මතක තියාගන්න. ඒ ආකාරයට සකස් කරගෙන අපි මේ විදිහට අංශය අවශ්‍ය නම් පින් කරගන්න පුළුවන්. මේ විදිහට හරියට පටි කොටස සකස් කරගෙන පින් කරගෙන අපි අංශය මූට්ටු කරගන්නවා. අඟල් භාගයක් මහුම් වාසිය තියෙන්න අංශය මූට්ටු කරගන්නවා. අංශ දෙකම මේ ආකාරයට මූට්ටු කරගෙන ඕවර්ලොක් කරගන්න. ඊළඟට අපි අද ෆ්‍රිල් කොටසක් සම්බන්ධ කරගන්නවා මේ අවසාන වාටිය පැත්තට. ඒ සඳහා මම මේ විදිහට
අඟල් 5ක් පළල රෙදි කොටස් අරගෙන මේ විදියට මූට්ටු කරගෙන තියෙනවා. එතකොට අපේ සාය කොටසේ වාටිය පැත්ත වගේ දෙගුණයක් එහෙමත් නැත්නම් එකහමාර ගුණයක් වෙන්න පටි කොටස් සකස් කරලා මූට්ටු කරගන්න. මම අද ගැදරින් ෆුට් එකක් පාවිච්චි කරලා තමයි මේක ගැදර් කරගන්නේ. එහෙම නැත්නම් අපි කලින් රැලි කරගත්ත ආකාරයට ඔයාට දුරස් නූලක් මහලා මේක රැලි කරගන්නත් පුළුවන්. මේ විදිහට රැලි කරගන්න. මේ විදිහට සම්පූර්ණ පටි කොටසම රැලි කරගත්තට පස්සේ ඊළඟට මේකට මේ විදිහට normal food එක දාගන්න. ඊළඟට මේ රෙදි කොටසේ අංශයක් පැත්තේ ඉඳලා පටන්ගෙන අපි මේ ගැදර් කරගත්ත රැලි කොටස අපි මේ විදිහට මේ රෙද්දට මසා ගන්නවා. එහෙම මසා ගනිද්දී රැලි කොටස මූට්ටු කරගන්න කොටසක් ඉතුරු කරලා තමයි අපි රැලි කොටස මසා ගන්න පටන් ගන්න ඕන. මේ විදිහට වටේටම මසාගෙන යන්න. අවසානයේට ආවට පස්සේ වැඩි රෙදි කොටස කපලා අතහැරලා මේ විදිහට රෙදි කොටස් මූට්ටු කරගෙන ඔයාට මේක මසලා අවසන් කරගන්න පුළුවන්. ඊළඟට අවසාන වාටිය විදිහට මේ රැලි කොටසේ කොටස මම ඕවර්ලොක් කරලා එකපාරක් නවලා තමයි මේ විදිහට මසාගන්නේ. ඔයාට ඕවර්ලොක් මැෂින් එකක් නැත්නම් ඔයාට චූටි වාටියක් විදිහට මේ විදිහට නවලා එකපාරක් නවලා අනිත් තව පාරක් නවලා මේ වාටිය කොටස මසා ගන්න පුළුවන්. අපි දැන් මේ ගවුම මසාගෙන අවසන් මේ මෙහෙම ෆිනිෂ් එකක් තමයි අපේ ගවුමේ තියෙන්නේ. මේ විදිහට තමයි අපේ ගවුමේ ඉදිරිපස තියෙන්නේ. මේ තමයි අපේ ගවුමේ පිටුපස. ඔයත් මේ ලස්සන ගවුම මහලා බලන්න. ඔයා මේ වෙනතුරුත් අපගේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම අලුත් වීඩියෝ දැමූ සැනින් notification ගෙන්ව ගන්න bell icon එක click කරලා all දාලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඔයාගේ අදහස් යෝජනා comment කරන්න. තවත් යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න. මගෙත් එක්ක මෙතෙක් වේලා රැඳිලා හිටියට ඔයාට ගොඩාක් ස්තුතියි. නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.